ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් වන බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පුරප්පාඩු කීපයක් පිළිබඳව. ඉතින් මෙන්න මේ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ රියදුරු විද්‍යාගාර සහායක ඉදිකිරීම් තාක්ෂණ විද්‍යාගාර සහායක ආගන්තුක සත්කාර කළමනාකරණය සහ කාර්යාල කාර්ය සහායක කියන පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කරනවා 2025 දෙසැම්බර් 16 දක්වා. මෙන්න මේ දවස් දක්වා ඔවුන් මේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවනවා. ඉතින් මෙන්න මේ රියදුරු කියන තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා අපි බලමු මුලින්ම. අපුරුෂ සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් දෙකකින් සමත් වෙලා තියෙන්න ඕනි ඔයා. ඒ වගේමයි බර වාහන ධාවනය සඳහා වළංගු රියදුරු බලපත්‍රයක් සහ ස්ථාපිත ආයතනයක වසර 3ක බර වාහන ධාවනය පිළිබඳ සේවා පළපුරුද්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. විද්‍යාගාර සහායක කියන තනතුරට අවශ්‍ය සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් දෙකකින් සමත් වෙලා තියෙන්න ඕනි කියලා. ඒකත් එක්ක පිළිගත් ආයතනයකින් ලබා දෙන ශාස්ත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් මේ කියන්නේ NVQ level 4 මට්ටමට නොඅඩු සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. කාර්යාල කාර්ය සහායක කියන තනතුරට අවශ්‍ය සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා අයදුම්කරුවන් සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් දෙකකින් සමත් වෙන්න ඕනි කියලා. ඉතින් මේ තනතුරු වල වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙනවා රියදුරු වැටුප විදිහට සඳහන් කරලා තියෙනවා රුපියල් 48500ක මූලික වැටුපක් 2026 එකයි පළවෙනි දිනට ගෙවන මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙනවා රුපියල් 45174ක්. මීට අමතරව තනතුරට අදාළ රජය විසින් හිමිවන සියලු දීමනා මේ තනතුරට හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම ජීවන වේදම් දීමනාව රුපියල් 17800ක් මෙන්න මේ වගේ දීමනා මේ තනතුරට හිමි වෙනවා. ඒ වගේමයි විද්‍යාගාර සහායක කියන තනතුරෙත් මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙන රුපියල් 48000ක් 2026 එකයි එක ඒ කියන්නේ ජනවාරි 1 වෙනි දිනට ගෙවන මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙන රුපියල් 45174ක් මීට අමතරව රජය විසින් හිමිවන සියලු දීමනා මේ තනතුරට හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කාර්යාල කාර්ය සහායක කියන තනතුරට මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙනවා 42775ක් 2026 එකයි එක දිනට ගෙවන මූලික වැටුප විදිහට සඳහන් කරලා තියෙන්නේ රුපියල් 40763ක්. මේකට තව ජීවන වේදම් දීමනාව ඇතුළු අනෙකුත් රජය විසින් හිමිවන සියලුම දීමනා හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි මේ තනතුරු සියල්ලටම වයස් සීමාව විදිහට සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ත් අතර අයට තමයි ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඒ වගේමයි මේ තනතුරු ස්ථීර තනතුරු ඔබට ETF සහ EPF මේ තනතුරු වලින් හිමි වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකට ඇප්ලයි කරන්න ඕනි කියලා. මේකට අවශ්‍ය ආදර්ශ අයදුම්පත් සහ වැඩි විස්තර ඔයාට www.ucbuttongal.lk කියන වෙබ්සයිට් එකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔයාට එකෙන් ගිහිල්ලා වැඩි විස්තර බලන්න පුළුවන්. ඒ වගේම ආදර්ශ අයදුම්පත්‍රය download කරගන්න පුළුවන්. අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් වල ඡායා පිටපත් එක්ක නිවැරදිව සම්පූර්ණ කරන ලද ඔයාගේ අයදුම් පත්‍රය 2025 දෙසැම්බර් 16 වෙනි දින හරි ඊට කලින් හරි ලැබෙන විදිහට ලියාපදිංචි තැපෑලෙන් ඔයා යොමු කරන්න ඕනි. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, සේවා සහතික තියෙනවා නම් ඒවා. එතකොට මෙන්න මේ වගේ ඡායා පිටපත් එක්ක ඔයා අර ඩවුන්ලෝඩ් කරගත්තු ඇප්ලිකේෂන් එක නිසි පරිදි සම්පූර්ණ කරලා 2025 දෙසැම්බර් 16 වෙනිදා හරි ඊට කලින් හරි ලැබෙන විදිහට තමයි ලියාපදිංචි තැපෑලෙන් ඔයා යොමු කරන්න ඕනි. ඔයා අයදුම් පත්‍ර යොමු කරන්න ඕනි ලිපිනය තමයි අධ්‍යක්ෂ බටන්ගල විශ්වවිද්‍යාල විද්‍යායතනය පනාවල ඇහැලියගොඩ කියන ලිපිනයට. ඔයා දැනට උසස් අධ්‍යාපන ආයතනයක රාජ්‍ය දෙපාර්තමේන්තුවක සංස්ථාවක සේවය කරන කෙනෙක් නම් ඔයාගේ අයදුම් පත්‍රය ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් තමයි යොමු කරන්න ඕනි. ඒ වගේමයි ඔයා අයදුම්පත් බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන්නේ මොන තනතුරටද කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙන්න ඕනි.
ඒ කියන්නේ ඔයා අයදුම් කරන්නේ රියදුරු කියන තනතුරට නම් ඔයා ලියුම් කවරේ වම්පස ඉහළ කෙරවරේ සඳහන් කරන්න ඕනේ රියදුරු කියන තනතුර සඳහා අයදුම් පත්‍රය කියලා. ඒ වගේමයි ඔයා අයදුම් කරන්නේ විද්‍යාගාර සහායක කියන තනතුරට නම් අයදුම් පත්‍ර යොමු කරන ලිපි කවරයේ විද්‍යාගාර සහායක ඉදිකිරීම් තාක්ෂණ එහෙම නැත්නම් විද්‍යාගාර සහායක ආගන්තුක සත්කාර කළමනාකරණය තනතුර සඳහා අයදුම් පත්‍රය කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේමයි ඔයා අයදුම් කරන කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා නම් ඔයා අයදුම් කරන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔයා සඳහන් කරන්න ඕනේ කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා අයදුම් පත්‍රය කියන එක. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරි. මේ මම ඔයාට සඳහන් කළේ ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් ඔයාට තියෙන්න ඕනි සුසුකම් සහ අනිකුත් විස්තර. අපි බලමු දැන් ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඔයාට මොනවද තියෙන්න ඕනි සුසුකම් කියලා. මේකේ රියදුරු කියන තනතුරට ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් විදිහට අයදුම් කරනවා නම් ප්‍රාථමික ශ්‍රේණිවල සේවය කරන සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් දෙකකින් සමත් සහ බර වාහන ධාවනය සඳහා වළංගු රියදුරු බලපත්‍රයක් සමග අවම වසර 3ක රිය ධාවනය පිළිබඳ සේවා බලපුරොද්දක් තියෙන සේවකීන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා රියදුරු කියන තනතුරට. ඒ වගේමයි විද්‍යාගාර සහායක කියන තනතුරට ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් විදිහට අයදුම් කරනවා නම් ඔයාට තියෙන්න ඕනි සුසුකම් තමයි ප්‍රාථමික ශ්‍රේණිවල සේවය කරන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහ අදාළ ක්ෂේත්‍රයේ අවම වසර 5ක තෘප්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ සහ රජයේ කාර්මික විද්‍යාලයකින් පවත්වන අදාළ වෘත්තීය පරීක්ෂණයකින් ඒ කියන්නේ ට්‍රේඩ් ටෙස්ට් එකකින් සමත් සේවකීන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මම අර මුලින්ම සඳහන් කළේ ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් කොහොමද ඔයා මේකට ඇප්ලයි කරන්න ඕනි කියලා. මේ දැන් සඳහන් කළේ ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඔයාට ඒකට ඇප්ලයි කරන්න මොනවද තියෙන්න ඕනි සුසුකම් කියලා. සුසුකම් ඇරුණාම අනිකුත් විස්තර ඒ කියන්නේ වැටුප් පරිමාණය මේ දේවල් අභ්‍යන්තර බාහිර කියලා නෑ. දෙගොල්ලන්ට මේකයි. ඉතින් ඔයාට වැඩි විස්තර දැනගන්න ඕනි නම් කතා කරලා 0.36 22 355 72 කියන දුරකථන අංකයෙන් විමසීම් කරන්න පුළුවන්. ඉතින් නැවත මතක් කරනවා මේ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා නම් තියෙන්නේ 2025 දෙසැම්බර් 16 වෙනිදාට කලින් ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ අයදුම් පත්‍ර සහ අනිකුත් සහතික පිටපත් යොමු කරන්න කියලා. ඉතින් නැවත මතක් කරන්නම් ඔයා අයදුම් පත්‍ර යොමු කරන්න ඕන ලිපිනය තමයි අධ්‍යක්ෂ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය පනාවල ඇහැලියගොඩ කියන ලිපිනයට. මේ ලිපිනයට තමයි ඔයා ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ අයදුම් පත්‍ර යොමු කරන්න ඕනේ. ඒ වගේමයි ඔයාට ආදර්ශ අයදුම් පත්‍ර සහ වැඩි විස්තර www.ucbatangal.lk කියන වෙබ්සයිට් එකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ලින්ක් එකෙන් ඒ වෙබ්සයිට් එකට යන්න. එහෙනම් සුසුකම් තියෙනවා නම් මේ රැකියාවලට අයදුම් කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේමයි මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. එතකොට තමයි ඔයාට මේ වගේ රැකියා බෑරතු බලන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.